මැණික් ගඟෙන් පැන් සනහාරන් දෙවොලට වඩින දෙවිඳු ලෝ සතහට සෙත සලසා කැබිලිත්තට වඩින දෙවිඳු කන්දරට පෙරහැර මංගල්‍යය පිළිබඳව කතා කරද්දී අපට සිහි වෙන්නේම පෙරහැරත් එක්කම අලියතුන්. අද දවස පළවෙනි රන්දෝලි පෙරහැර වීදි සරන්නට සියලු කටයුතු සූදානම් වන මොහොතක් මේක. වාසනා හස්යා පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය අද දවසේදී නිතතින්ම යොමු වෙලා තියෙනවා. වාසනා හරිම වාසනාවන්ත හස්තියෙක්. ඒ නිසාම අද දවසේ මේ උත්තරීතර පෙරහැර මංගල්‍යයේ සුවිශේෂීම කාරණාවන් වලට කතාබහට ලක් වෙන චරිතයක් වෙලා තියෙනවා. තාරක උමයංග. තාරක තමයි අපට අද දවසේ මේ වාසනා පිළිබඳව නොදත් බොහෝ කතා තියෙන. හැමදාම කියන කතා හැමෝම දන්නවා. වාසනා අද දවස ගැන සහ වාසනා ගැන අපි නොදන්නා කතා ටිකක් මේ අයට කියන්නට ඕන. අපේ ලංකාවේ ඊළ ඇලියතුන් අතර මංගල ඇතුන් ලෙස අපි සලකන්නේ ශ්‍රී දළදා මාලිගාව ඇත්පන්තියේ ඉන්දිරාජත් රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා ඇතත්. දැන් මේන් වාසනා ඇතා හරි සුවිශේෂී වෙන්නේ අපේ ලාංකීය ඇතෙක් තමයි වාසනා ඇතා. ඉතින් වාසනා ඉස්සල්ලාම මේ පෙරහැරට 2005 අවුරුද්දට කලින් දළදා පෙරහැරට සම්බන්ධලා තියෙනවා. නමුත් මේ අපේ මාලිගා පෙරහැරේ ඉස්සල්ලාම වාසනා ඇතා ගමන් කරන්නේ 2005 අවුරුද්දේ අපේ වර්තමාන ගරු දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල නිලමතුමා දියවඩන නිලම ධූරයට පත්වීමත් එක්ක. එතන තියෙන විශේෂ සම්බන්ධය තමයි එතුමන් දියවඩන නිලම ධූරයට පත්වෙන්න ප්‍රථම කතරගම දේවාලයේ බස්නායක නිලමතුමා විදියට කටයුතු කරන සමයේ ඉඳලා වාසනා ගැන එතුමන්ට තිබ්බ හොඳ අවබෝධය. ඉතින් ඒ නිසාම මේ ඇතාගේ තිබුණු මේ ශාරීරික ලක්ෂණත් ඒ වගේම එයාගේ තිබුණු පරිණතභාවයත් සහ ඒ ඇතා පිළිබඳව නිලමතුමාට තිබුණු විශ්වාසයත් නිසාම 2005 අවුරුද්දේ හාහාපුරා කියලා දළදා මාලිගාවේ පෙරහැර කරඬුව වැඩම කරවන්නට වාසනා ඇතාට වාසනාව ලැබෙනවා. ඉතින් එදා ඉඳලා අද දක්වාම මේ අපේ කතරගම දේවාලයේ වාසනා ඇතාට දළදා මාලිගාවේ රන්දෝලි පෙරහැරේ පෙරහැර කරඬුව වැඩම කරවීමේ වගකීම ලැබෙනවා. ඒ ලැබෙන්නේ අර මං කිව්ව අර මේ කතරගම ඇතා පිළිබඳව තියෙන ඒ විශ්වාසය වගේම මේ ඇතාගේ තියෙන ශාරීරික වශයෙන් තියෙන පරිණතභාවයත් ඒ වගේ මේ හොඳ ඇතෙකුගේ තියෙන හොඳ අංග ලක්ෂණ හොඳින්ම විද්‍යාමාන කරන ඇතෙක් විදිහට අපිට මේ වාසනාව හඳුන්වන්න පුළුවන්. දැන් වයස අවුරුදු 55කට විතර ආසන්න වෙනවා. ඉතින් මේ හොඳ පරිණත ඇතෙකුගේ වයස පරිණත උනන් පස්සේ පෙරහැරට සුදුසුකම් ලැබුවෙක් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි පෙරහැර කියන්නේම අපි අනන්‍ය සමජාතියක් වගට ලොව පතල කරවන කාරණාවක්. අද දවසේ බොහෝ දෙනා බොහෝ තැන්වල සඳහන් කරනවා පෙරහැර කරඬුව වඩම්ම වන්නේ කවුරුන්ද කියලා. බොහෝ දෙනා අන්තර්ජාලය ඔස්සේ අපි දකිනවා මෙන්න මේ හස්තිරාජයා තමයි අද දවසේදී මෙන්න මේ විදිහට මේ වීදියට පැමිණෙන්නේ කියලා. ඔන්න අපි කියන්න සූදානම්. අද දවසේ වාසනා තමයි වාසනාවන්ත ලෙස උත්තරීතර වූ පෙරහැර මංගල්‍යයේ සදාතුක පෙරහැර කරඬුව වැඩමවන්නට නියමිත වෙලා ඉන්නේ. එhmenan මේ කන්දරට ඓතිහාසික පෙරහැර මංගල්‍යයේ සුවිශේෂීම කාරණාවට අද වාසනා සූදානම්. Kandy Asala Perahara, the first Randoli procession will commence at the auspicious hour today. When it comes to Kandy Asala Peraharas, a theme, a topic that we won't be talking would be the majestic tuskers that is being owned in Sri Lanka. Sri Lanka is a country that is very patriotic about the culture and the traditions. Along with the traditions and the cultures that we have, Sri Dallada Maligava own, or rather we could say, Sri Dallada Maligava possess the sacred relic casket will be accompanied by the noble tuskers who will showcase their majesticity. Sri Dallada Maligava possess two such magnificent creatures. One would be behind me, that is Kataragama Vasana and Indiraja. What makes Kataragama Vasana special in this scenario would be that Kataragama Vasana is a Sri Lankan tusker that we own as a treasure in our country, while Indiraja is a treasure we own from India. Kataragama Vasana is known to be a majestic tusker with all the features that has to be in a noble tusker.
Tonight, on the first Randoli procession of Kandy Asala Perahara, Vasana is being lucky enough to carry the sacred relic casket on the first Randoli procession of Kandy Asala Perahara. Behind me is a noble tusker that brings fortune to the country, to the nation. Tonight, you will be witnessing the first Randoli procession of Kandy Asala Perahara 2026, where Vasana will be fortuned to carry the sacred relic casket. අම්මේ පාස්පෝර්ට් එක ගත්තද? ඕ මොනවද අම්මා පාට පාටින්? We have them here. බ්‍රිතාන්‍ය ස්විට්සලන්තය හා ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 10කට අපනයනය කරන කිසිවෙකුට කිසිවකට හානියක් නැති SLS ඇති අම්රිතා සිත් සුවඳින් පිරේවා.